ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නවලට සවන් දීමට ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීමට ඉතා වැදගත් පියවර කිහිපයක් ගෙන තිබේ. ඒවායින් පහත පියවර සඳහන් කිරීමට කැමැත්තෙමු. තානාපති කාර්යාලයේ පිරිසුදු කිරීම හා අවශ්‍ය පිරිසකර කිරීමේ කටයුතු සාර්ථකව නිමා කිරීම, කන්සියුලාංශය මහජන සුබසිද්ධියට සුදුසු ආකාරයෙන් සකස් කිරීම, පැය 24 පුරා ක්‍රියාත්මක වන පැමිණිලි ප්‍රශ්න සහ දුක් ගැනවිලි බාර ගැනීමට දුරකථන සේවාවක් ලබා දීම, ඡායා පිටපත් සේවාවක් ආරම්භ කිරීම, අදාළ කුවේට් ආයතන සමග සමීප සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම, විවිධ ශ්‍රී ලාංකීය සංවිධාන සමග එක්ව ඔවුන්ගේ සුබසාධනය හා විනෝදාස්වාදය ඇති කරන උත්සව, සංස්කෘතික හා ආගමික උත්සව සංවිධානය කිරීම, කුවේට් රැකියා නියෝජිතවරුන් හා කටයුතු කරන ශ්‍රී ලාංකික ලේකම්වරුන් 400කට ආසන්න ප්‍රමාණයක් රැස්කොට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම, වෛද්‍ය සායනයක් පවත්වමින් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම. මේ තාක් විවිධ සාධනීය කටයුතු සිදු කර ඇති තානාපති කාර්යාලය කුවේට් රාජ්‍ය ආයතන හා කටයුතු කිරීමේදී විශේෂයෙන්ම නඩු කටයුතු හා ගමන් තහනම් සම්බන්ධව ප්‍රශ්න විසඳීමේදී විශේෂ උනන්දුවකින් කටයුතු කළත් නඩු තීන්දුව නිමාවන තෙක් හෝ කුවේට් ආයතන සම්බන්ධ පරිපාලන කටයුතු නිමාවන තෙක් ඔබ බලාපොරොත්තු වන ඉක්මනින් තානාපති කාර්යාලයටද ඔබට විසඳුම් දීමට අවශ්‍ය වූවත් සමහර ප්‍රශ්නවලට ඉක්මන් සහ ක්ෂණික විසඳුම් සෙවීමට නොහැකි වී තිබේ. එවැනි තත්ත්වයන් පැහැදිලි කළත් ඒවාට ගොදුරු සමහර ශ්‍රමිකයන් ඒ පිළිබඳ විවිධ සංවිධානවලට සහ කුවේටයින් පිට කටයුතු කරන YouTube channel වලට දැනුම් දෙන බවත් නිරීක්ෂණය වී ඇත. එවැනි ප්‍රශ්න පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කුවේටයේ සිට හෝ ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන 14ක් වූ YouTube නාලිකා මගින් තානාපති කාර්යාලයේ ප්‍රමාදයන් සහ එහි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයන් ලෙස ඒවා ඉස්මතු කිරීමට උත්සාහ දරන බව පෙනී ගොස් ඇත. එලෙස ප්‍රමාදයන් සම්බන්ධව තානාපති කාර්යාලයට විවේචන එල්ලවීමේදී එම විවේචන වක්‍රමාර්ගයෙන් කුවේට් රාජ්‍ය ආයතන වලටද එල්ලවීම වැළැක්විය නොහැකි අතර එමගින් මෙම ගැටලු තවත් සංකීර්ණ වීම ඔබට අවාසි විය හැක. මෙවැනි විවේචන වලින් නොනැවතී ඇතැම් YouTube channelයන් තානාපති කාර්යාලයේ නිලධාරීන් විවිධ පුද්ගලයන්ගෙන් ඒජන්සිකරුවන්ගෙන් මුදල් හා සන්තෝෂම් ලබා ගන්නා බවට වැරදි චිත්‍රයන් ගොඩනැගීමට උත්සාහ ගන්නා බව පෙනේ. ඇතැම් අවස්ථාවල සමහර නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් පරුෂ වචනයෙන් බැනවදින බවටද චෝදනා කරයි. මෙවැනි අවස්ථාවන් වලදී අදාළ සමාජ මාධ්‍යකරුවන්ගෙන් එවැනි ප්‍රකාශ සම්බන්ධ සාක්ෂි පිළිබඳව විමසීමේදී කලබල වී පසුව එවන්නම් පස්සේ කියන්නම් වැනි පිළිතුරු ලබා දෙයි. මෙවැනි බොරු ප්‍රචාර මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රමිකයන්ට සේවය කිරීම නොව තම channelයට වැඩි පිරිසක් එක් කර ගැනීම හෝ වෙනත් යටි අරමුණක් විය හැක. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඒජන්සිකරුවන්ගෙන් අයිතු ලෙස ආදායම් උපයන බවට ඔබ සතුව සාක්ෂි ඇතනම් ඒවා තානාපතිතුමාට ඉදිරිපත් කරන ලෙස කාරණකව දන්වා සිටිමු. සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් තානාපති කාර්යාලය සමග සමීපව ක්‍රියා කරන බවත් විවිධ සමාජ මාධ්‍යකරුවන් විසින් නොමග යැවීම නිසා පීඩාවට පත්වන පිරිස් සැලකිය යුතු ලෙස මෙම වසර වන විට අඩු වී ඇති බවත් නිරීක්ෂණය වී ඇත. නමුත් තවමත් ඇතැම් ශ්‍රී ලාංකිකයන්ව ඉහත සඳහන් පිරිසිතෙන් තම පටු අරමුණු ඉටු කර ගැනීමට ගොදුරු බවට පත් කර ගැනීමට උත්සුක වන බවට වාර්තා වී ඇත. කෙසේ නමුත් මෙවැනි බොරු ප්‍රචාර ලබා දීමෙන් තානාපති කාර්යාලයේ දැනටමත් විසඳුම් සොයමින් තිබෙන ප්‍රශ්න යලි යලිත් අලුත් ප්‍රශ්න බවට පෙරළීමට උත්සාහ දැරීම මගින් ශ්‍රමිකයන් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි නිලධාරීන් සහ තානාපති කාර්යාලය සමග ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය ආයතන හෝ කුවේට් රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසය බිඳවැටීමද මෙමගින් සිදුවන බව කිව යුතුය. ඉතාමත් කාර්යක්ෂමව ශ්‍රී ලාංකිකයන්ට හැකි උපරිම සේවයක් ලබා දෙන තානාපති කාර්යාලයට හා එහි නිලධාරී මණ්ඩලයට මෙවැනි පදනම් විරහිත චෝදනා නැගීම සහ තානාපති කාර්යාලය හා ජනතාව අතර විශ්වාසය පළදුවන මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තරයේහිලා දකිමු. එමෙන්ම එවැනි ප්‍රකාශ සිදු කිරීම තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර දුරස්ථභාවය වැඩිවීමට හේතුපාදක වීම නිසා නැවතත් ප්‍රශ්නවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ඔබටත් පොදුවේ ශ්‍රී ලංකාවේ නාමයටත් හානිදායක විය හැකිය. එම නිසා මෙවැනි නිසි ලෙස කරුණු සොයා බලන්නේ නැතිව ගොස් වෙනත් යටි අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින් ඇතැම් YouTube කරුවන් හා වෙනත් බාහිර පිරිස්වල බොරු ප්‍රචාරවලට හසු නොවී අප තානාපති කාර්යාලය හා විශ්වාසයෙන් කටයුතු කරන ලෙස කුවේට්හි වෙසෙන වැඩ කරන සියලුම ශ්‍රී ලාංකික ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේ ආකාරයට අවධියට පත් වූ පිරිස් තව තවත් ප්‍රශ්නවලට ඇද දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කරන සමාජ මාධ්‍යකරුවන් වෙනත් පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් කුවේටයේ සේවය කරන ඔබගේ අයිතිය ආරක්ෂාව හා රැකවරණය තව තවත් පුළුල් කිරීමට තානාපති කාර්යාලය කටයුතු කරන බවට සඳහන් කරනු කැමැත්තෙමු.